ඒ නිවුස් එක දැන් ලෝකෙ වටේම උණු කැවුම් වගේ පැතිරෙනවා. ඉතින් මේ මොස්කව් වල ඉන්න වයසක ඩයල් එකකුත් මේ නිවුස් එක අහගෙන ඉන්නේ. එයා ඒ නිවුස් එක අහලා ඉක්මනට මෙයාගේ පුතාට කතා කරනවා. එයාගේ පුතාගේ නම තමයි අයිවන්. ඒ වයසක මිනිස්සයා මට ඔයාට දෙන්න පුළුවන් උනේ මගේ දැනුම විතරයි කියලා අයිවන්ට කියලා එහෙම්මම මැරිලා ගියා. අයිවන්ටත් මේකට දුක හිතිලා හොඳටම කෑ ගහන්න පටන් ගත්තා. අයිවන් තාත්තගේ මරණයෙන් පස්සේ තාත්තා ළඟ තිබ්බ ලිපි ගොනු වගේක් අදින්න පටන් ගත්තා. පොරටේ එක කොලයක තිබිලා හම්බුණා ආක්‍රියක් එකක් හදන්න පුළුවන් ආකෘතියක්. ඒක ටෝනි ගෙනන් නෙමේ ටෝනිගේ තාත්තගේ. අයිවන් ඊට පස්සේ ඒකත් අරගෙන ඒ අයිටම් එක හදන්න පටන් ගත්තා. අන්තිමේට එයාගේ මහන්සියේ ප්‍රතිඵලයක් හැටියට අයිවන්ට පුළුවන් වුණා ආක්‍රියක් එකක් හදාගන්න. ඒ කියන්නේ ටෝනි වගේ වැඩකාරයෙක් තවත් ඉන්නවා කියලා. එතකොට ටෝනි දැන් මොනව කරනව ඇද්ද? ඒක බලන්න අපි යමු මාස 6ක් ඉස්සරහට. මේ ඉන්නේ ටෝනි. එයා ඉතින් අයර්න් මෑන් ඇඳුමෙන් රට බේර ගන්නවට වඩා ඒකෙන් ආතල් තමයි ගන්නෙ. කොල්ලා මේ ප්ලේන් එකෙන් පල්ලෙහාට පැනලා යන්නේ ස්ටාර් එක්ස්පෝ කියන ප්‍රදර්ශනයකට. ටෝනි ඉතින් ආසේ ඉඳලා උත්සවයට පැනලා පොඩි වැඩ කෑල්ලක් එහෙම දාලා ලස්සන කතාවකුත් කරා. ඊට පස්සේ ටෝනි එයාගේ තාත්තගේ අනාගතේ ඉදි කරන්න හිටපු නගරයක් ගැන වීඩියෝ එකක් දාලා මෙතනින් පොඩ්ඩක් පැත්තකට ගියා. ටෝනි පැත්තකට ගිහිල්ලා කරන්නේ එයාගේ ලේ ටිකක් අරගෙන මැෂින් එකකට දාලා චෙක් කරලා බලන එක. ඒකෙන් පෙන්නන විදිහට නම් එයාගේ ලේ ටිකෙන් ටික අවුල් යනවා වගේ. කොහොමරි ටෝනි මේ උත්සවයේ එයාගේ වැඩ කොටස ඉවර කරලා කොල්ලගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ මැද්දෙන් එළියට ගියා. දැන් නම් කොල්ලට තියෙන්නේ කලින් තිබුණටත් වඩා සුපිරි කාර් එකක්. තව එයාගේ කාර් එක ළඟ ලස්සන කෙල්ලෙකුත් හිටගෙන ඉන්නවා. කෙල්ල ලස්සන වුණාට එයා ඇවිල්ලා තියෙන්නේ නම් එච්චර හොඳ තැනකින් නෙමෙයි. එයා ටෝනිට ලියුමක් දෙනවා හෙට උදෙන්ම ඇමරිකානු ආරක්ෂිත කවුන්සිලයට එන්න කියලා. ටෝනිත් ඉතින් ඒ කෙල්ල කිව්ව විදිහටම ඊළඟ දවසේ උදේම ආරක්ෂිත කවුන්සිලයට ගියා. හැබැයි ඉතින් ටෝනිට එන්න කියලා තියෙන්නේ නම් එච්චර හොඳ දෙයකට නෙමෙයි. මේ කට්ටිය කියන්නේ අයර්න් මෑන් කියන ඇඳුම භයානක ආයුධයක්. ඒක නිසා ඒ ඇඳුම ඇමරිකානු රජයට ඕන කියලා. හැබැයි ටෝනි නම් ඒකට කොහොමටවත් කැමති වෙන්නේ නැහැ. ටෝනි කියන්නේ මේක ආයුධයක් නෙමෙයි මේක නව නිපැයුමක් කියලා. තව ටෝනි කියනවා අයර්න් මෑන් සහ මම කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. ඒක නිසා මට ඒක කොහොමටවත් ඔයාලට දෙන්න බෑ කියලා. විනිසුරුවරයා මම ඔය ඇඳුම ගැන වැඩි දෙයක් දන්නේ නැහැ කියලා මෙතෙන්ට ගෙන්නනවා තවත් ඩයල් එකක්. ඒ පොරගේ නම තමයි ජස්ටින් හැමර්. ටෝනි දැන් එයාගේ කම්පැනි එකේ ආයුධ හදන්න නැති හින්දා රජයේ ආයුධ ගන්න මේ හැමර් කියන එක්කනාගේ කම්පැනි එකෙන්. පොර ඇවිල්ලා ටෝනිගේ ඇඳුම අවතක්සේරු වෙන විදිහට ලස්සන කතාවක් කරා. ඒ විතරක් නෙමෙයි මෙතෙන්ට ටෝනිගේ හොඳම යාළුවා ජේම්ස්ත් ගෙන්නනවා. හැබැයි ඉතින් පළවෙනි කතාවේ හිටිය ජේම්ස් නම් නෙමෙයි දෙවෙනි කතාවේ ඉන්නේ. සීනි අමාරුව හැදිලාද කොහෙදෝ කෙට්ටු වෙලා හොඳටම. එයා ඉතින් ටෝනිගේ යාළුවනේ. එයා කතා කරන්නේ ටෝනිට වාසි වෙන විදිහට. ඒ වැඩෙත් හරියන්නේ නැති හින්දා විනිසුරුවරයා මෙතන තිබ්බ ස්ක්‍රීන් එකේ රූප වගේක් දාලා පෙන්නනවා. ඒකේ තියෙන රූප ඉතින් එච්චර පැහැදිලිත් නෑ. හැබැයි මේ අය කියන්නේ ත්‍රස්තවාදීන් ළඟත් ටෝනිගේ ඇඳුමට සමාන ඇඳුමක් තියෙනවා කියලා. ඒ කියන්නේ ටෝනිගේ තාක්ෂණේ ඒ අය ළඟත් තියෙනවා කියලා. හැබැයි ඉතින් ටෝනි කියන්නේ එසේ මෙසේ පොරක් නෙමෙයිනේ. කොල්ලා එයා ළඟ තිබ්බ ඩිවයිස් එක පාවිච්චි කරලා මේ රූපවල උන දේ වීඩියෝ වලින්ම මෙතන හිටිය කට්ටියට පෙන්නනවා. ඒ වගේ තියෙන්නේ ටෝනිගේ ඇඳුමට සමාන ඇඳුම් කට්ටිය හදන්න ගිහිල්ලා වැඩේ වැරදිලා වටේම ඉන්න කට්ටියත් මරා ගන්න වීඩියෝ. මේක දැක්ක විනිසුරු ඩයල් එක ඉක්මනට මේවා ටික ඕෆ් කරලා දාන්න කියලා කියනවා. මොකද දැන් එයාගේ වැඩේ වැරදිලා තියෙන්නේ හින්දා. හොඳ වැඩේ කියන්නේ මෙතන හැමර් එහෙම එකක් හදන්න ගිහිල්ලා වැරදුන වීඩියෝ එකකුත් තියෙනවා. පොරටත් කරගන්න දෙයක් නැතුව ස්ක්‍රීන් එක ළඟට ගිහිල්ලා ඒක වයර් වලින්ම ගලවලා දානවා. ටෝනි මේ වෙලාවේ කියනවා අනිත් රටවල් වලට මේ තාක්ෂණය හොයාගන්න තව අවුරුදු 10ක්වත් යයි කියලා. ඒක නිසා කවුරුවත් මගේ ඇඳුම ගැන බය වෙන්න ඕනේ නැහැ. මම තනියම රටේ ආරක්ෂාව ගැන බලන්නම් කියලා. අන්තිමේට ඉතින් මෙතන වීරයා උනේ ටෝනිම තමයි. මේ වෙන සීන් ඔක්කොම ටික අයිවන් බලාගෙන ඉන්නේ. මොකද එයාත් දැන් ටෝනිගේ තාක්ෂණය හොයාගෙන ඉවර හින්දා. ඒ වගේම එයා ආක්‍රියක් ටික පාවිච්චි කරලා අමුතු විදියේ කස දෙකකුත් හදාගෙන. අපි එහෙනම් ආයෙත් යමු ටෝනිලාගේ ගෙවල් පැත්තට. ටෝනි ළඟ දැන් අයර්න් මෑන් ඇඳුම් 3ක්ම තියෙනවා. අර කළු පාට එක නම් එයා ගුහාවේ ඉඳන් හදපු එක. ඒ වගේම අද එයා කවුන්සිලේ කරපු කතාව ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා. ටෝනි මේ වෙලාවේ එයාගේ ලේ එකක් ආයෙමත් චෙක් කරලා බලනවා. එයාගේ ලේ නම් එන්නම අවුල් යන තත්ත්වයක තියෙන්නේ. ඒ වගේම එයාගේ ආක්‍රියක් එකට දාලා තියෙන චිප් එකත් ටික දවසකින් පිච්චිලා යනවා. ඩ්‍රයිවර්ස් නම් කියන්නේ ඔයාව ජීවත් කරන්න හදපු අයිටම් එක ඔයාව දැන් මරණයට ලං කරනවා කියලා. මේ වෙලාවෙම මෙතෙන්ට පෙපරුත් එනවා. ටෝනි නම් එයාගේ මේ ලෙඩේ ගැන හංගනවා. පෙපර් මෙතනට ඇවිල්ලා ටෝනිට හොඳටම කෑ ගහන්න පටන් ගත්තා. මොකද ටෝනි කම්පැනි එකේ වැඩ ගැන පොඩ්ඩක්වත් හොයලා බලන්නේ නැති හින්දා. එතන වැඩ ටික ඔක්කොම හිර වෙලාලු. ටෝනි මේ වෙලාවේ කරන්නේ පෙපර්ව එයාගේ කම්පැනි එකේ CEO
හැටියට පත් කරන එක. බෙරියන් දෙදී හිටිය පෙපර්ට මේක අහපුවම කට උත්තරත් නැති වුණා. කොහොම වුණත් පෙපර්ටත් ඒකට ගොඩක්ම සතුටුයි. ටෝනියාව මෙච්චරටම විශ්වාස කරන එකට. අනිත් පැත්තෙන් අයිවන්ට කවුරු හරි කෙනෙක් ලියුම් කවරයක් ගෙනත් දුන්නා. ඒක ඇතුලේ තිබ්බේ එයාගේ පාස්පෝර්ට් එකකුයි තව කාර් රේස් එකකට යන ටිකට් එකකුයි. ඔන්න ඊළඟ දවසේ උදේම ටෝනි හැපිත් එක්ක එකතු වෙලා බොක්සින් ගහ ගන්න ගමන් ඉන්නේ. මෙයාලා මේ වැඩේ කරන තැනට පෙපරුත් එනවා. ඒ විතරක් නෙමෙයි මෙතෙන්ට තව ලස්සන කෙල්ලෙකුත් එනවා. එයාගේ නම තමයි නටාෂා. කෙල්ල ඇවිල්ලා තියෙන්නේ අධිකරණය වෙනුවෙන් ටෝනි පෙපර්ට කම්පැනි එක බාර දෙන ලියකිවිල් ටික අස්සම් කරන් යන්න. ටෝනිටත් ඉතින් ලස්සන කෙල්ලෙක් දැක්කහම ඉන්නම බැහැනේ. එයා නටාෂාව කෝඩ් එක ඇතුළට ගෙන්න ගන්නවා. ඊට පස්සේ කෙල්ලට හැපිගෙන් බොක්සින් ටිකක් ඉගෙන ගන්න කියලා කොල්ලා පෙපර් ළඟට ගිහිල්ලා නටාෂා ගැන විස්තර හොයන්න පටන් ගත්තා. හැබැයි හැපිට ඒ කෙල්ලට නම් බොක්සින් උගන්නන්න හම්බුන්නේ නැහැ. මොකද නටාෂාව එකපාරින්ම බිම දානවා. ඊට පස්සේ කෙල්ල ටෝනි ළඟට ඇවිල්ලා ලියවිලි වලට අස්සම් කරගෙන මෙතනින් යන්න ගියා. දැන් ටෝනිට ඕනලු ඒ කෙල්ලව එයාගේ ළඟ වැඩට ගන්න. හැබැයි පෙපර් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද එයා දන්නවනේ ටෝනිගේ හැටි. ඊළඟට අපි යන්නේ මොරොක්කෝ පැත්තට. මොකද ටෝනිට ආරාධනාවක් ලැබිලා තියෙනවා ඒ තියෙන ෆෝමියුලා රේස් එකක් නරඹන්න. මෙතෙන්ට ඉතින් ඇවිල්ලා ඉන්නේ ලොකු සල්ලිකාරයෝ. ඒ අස්සේ ටෝනි කොහොම හරි පෙපර්ට හොරෙන් නටාෂාව එයා ළඟ වැඩටත් අරගෙන. ඒ වගේම මේ පාටි එකට ඔයාලා කවුරුත් දන්න ඉලෝන් මාසුත් ඇවිල්ලා ඉන්නවා. එයා විතරක් නෙමෙයි අති පණ්ඩිතයෙක් වුණ හැමරුත් මේ පාටි එකට ඇවිල්ලා. ටෝනි එයාත් එක්ක විකාර ටිකක් කතා කර ඉඳලා බාත්රූම් එක ඇතුළට ගිහිල්ලා ආයෙමත් එයාගේ ලේ සාම්පලයක් චෙක් කරා. පේන විදිහට දැන් නම් වැඩේ ගොඩක්ම දරුණුයි වගේ. දැන් ටෝනිට හිතෙනවා එයාගේ ජීවිතයේ තියෙන ටික කාලයයි නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා. කොල්ලා ඒකට කරන්නේ මෙතන තියෙන ෆෝමියුලා රේස් එකට එයත් ඉදිරිපත් වෙන එක. පෙපරුත් මේ සීන් එක දකින්නේ ටීවී එකෙන්. එයා නටාෂාට කියනවා ඉක්මනටම හැපිව එක්කන් එන්න කියලා. ටෝනි ඊට පස්සේ එයාගේ වාහනේට නැගලා රේස් එක පටන් ගත්තා. කොල්ලටත් ඉතින් සුපිරියට මේ වාහනේ එලවන්න පුළුවන්. හැබැයි මේ රේස් එකට තවත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා තමයි අයිවන්. රේස් එක මෙහෙම ටිකක් වෙලා යනකොට අයිවන් රේස් ට්‍රැක් එක මැදට ආවා. ඇවිල්ලා එයාගේ ෂර්ට් එක පොඩ්ඩක් ඇරලා කස දෙක එළියට ගත්තා. ඒකේ බලයට එයාගේ ෂර්ට් එක සම්පූර්ණයෙන්ම පිච්චිලා ගියා. ඒ විතරක් නෙමෙයි ඒ කසෙන් කාර් එකකට ගාපු පාර ඒක කෑලි දෙකකට වෙන් වුණා. සුපිරි කසයක් නේක. මේක දැක්ක පෙපර් හැපි එක්ක වාහනේට නැගලා ඉක්මනටම රේස් එක තියෙන පැත්තට යන්න පටන් ගත්තා. දැන් ට්‍රැක් එක ඇතුලේ හැපිගේ වාහනේත් යනවා. කොහොමරි අන්තිමේට ටෝනිටත් මේ කසෙන් පාරක් කන්න වෙනවා. ඒක වැදුන පාර එයාගේ වාහනේ කෑලි දෙකක් වෙලා පෙරලිලම ගියා. හැබැයි ඒකෙන් ටෝනිට නම් එච්චරම අවුලක් උනේ නැහැ. අයිවන් ටිකෙන් ටික ටෝනිගේ වාහනේ ළඟට ඇවිල්ලා තව කෑල්ලක් ඒකෙන් කපලා දැම්මා. හැබැයි ඒ වෙනකොට ටෝනි නම් වාහනේ ඇතුලේ නැහැ. ටෝනි කරන්නේ අයිවන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා පොරගේ ඔළුවටම ගහන එක. ඒත් ඒකෙන් වැඩක් නම් උනේ නැහැ. අයිවන් අනිත් පැත්තට ටෝනිට ගහන්න පටන් ගත්තා. ටෝනිට නම් එයාගෙන් බේරෙන්නම බැරි පාටයි. හැබැයි ටෝනිගේ වෙලාවට හැපි ඇවිල්ලා අයිවන්ව හප්පලම දානවා. ටෝනි ගිහිල්ලා වාහනේට නගින්න හදනකොටම අයිවන්ට ආයෙමත් සීය ඇවිල්ලා පොර වාහනේ දොරත් කපලා දානවා. ඒ විතරක් නෙමෙයි වාහනේ කෑලි වලට කපන්නත් පටන් ගත්තා. පෙපර් මේ වෙලාවේ කරන්නේ වාහනේ ඇතුලේ තිබ්බ සූට්කේස් එකක් ටෝනි ළඟට විසි කරන එක. ඇත්තට මේක සූට්කේස් එකක් නෙමෙයි. ඒක තමයි ටෝනිගේ අයන් මෑන් ඇඳුම. ටෝනි ඒ ඇඳුම බෑග් එකක් වගේ අරන් යන්න පුළුවන් විදියට හදලා. දැන් නම් ඉතින් අයිවන්ට ලේසි වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ඒකේ අනිත් පැත්ත උනේ අයිවන්ගේ කස දෙකත් ටෝනිගේ ඇඳුම තරම්ම බලවත්. ටෝනිට එයාගෙන් හොඳටම ගුටි කන්න වෙනවා. ටෝනි ඊට පස්සේ කරන්නේ අමාරුවෙන් එයාගේ කසේ ඇඟ වටේ ඔතාගෙන පොර ළඟට යන එක. ඊට පස්සේ පොරට හොඳටම ගහලා තව උස්සලා පොලෙත් ගහලා ඒ පොරගේ ආක් රියැක්ට් එක ගලවලා ගන්න එක. පොරව ඊට පස්සේ පොලිසියෙන් අරගෙන ගියා. ටෝනි අයිවන් හදපු ආක් රියැක්ට් එක ස්කෑන් කරලා ඒක විනාශ කරලා දැම්මා. මේ දේවල් වලට පස්සේ ටෝනි ගියා අයිවන් හිර කරලා ඉන්න තැනට. අයිවන්ට ස්ටාක් පවුලත් එක්ක ලොකු තරහක් තියෙනවලු. එයාගේ තාත්තට කරපු දෙයකට. ටෝනි ඊට පස්සේ එයාත් එක්ක කතා කර ඉඳලා එතනින් එළියට යන්න ගියා. කොල්ලා ඊට පස්සේ ආයෙමත් ගෙදර යන්න පිටත් වුණා. හැබැයි එයා පෙපර්ට කියන්නේ කොල්ලට දැන් ගෙදර යන්න කිසිම ආසාවක් නැහැ කියලා. අනිත් පැත්තෙන් අයිවන්ට මේ වෙලාවේ එයාගේ කෑම එක හම්බ වෙනවා. ඒ කෑම එක ඇතුලේ පොඩි කොළ කෑල්ලක් තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ එයාගේ කෑම ප්ලේට් එකේ පොඩි බෝම්බයක් තියෙනවා කියලා. ඒත් එක්කම මෙතන හිටිය පොලිස්කාරයා අයිවන්ගේ ඇඳුමේ අංකේ ගහපු අයිවන් වගේම කෙනෙක් හිරකූඩුව ඇතුළට ගෙනත් දැම්මා. අයිවන්ට තේරුණා කවුරු හරි කෙනෙක් යාව හිරෙන් එළියට ගන්න හදන්නේ කියලා. පොර මෙතෙන්ට එවපු අනිත් මිනිස්සයාට හොඳටම ගහලා බිම්මටම දැම්මා. පොලිස්කාරයාත් ඒත් එක්කම හිරකූඩුවේ අතුර එතනින් තියලා ගියා. අයිවන් බෝම්බේ හිරකූඩුව ඇතුලේ හයි කරලා දොරත් අරගෙන එළියට ආවා. ටික වෙලාවක් යනකොට බෝම්බෙත් පුපුරලා
ඌර්ලා ගියා. ඊට පස්සේ උදව් කරපු පොලිස්කාරයාම තවත් එක්කෙනෙක් එක්ක ඇවිල්ලා අයිවන්ගේ ඔළුවට මල්ලක් දාලා උස්සගෙන ගිහිල්ලා වාහනයක් ඇතුළට දැම්මා. මේ ඔක්කොම ප්ලෑන් වෙන කාගේවත් නෙමෙයි පිස්සු හැමර්ගේ. එයාට ඕන අයිවන්ගේ හැකියාව පාවිච්චි කරලා ටෝනිව පරද්දලා දාන්න. අයිවන්ටත් ඉතින් ඒකමනේ ඕන පොරත් එකෙන්ම කැමති වුණා හැමර්ට වැඩ කරන්න. අනිත් පැත්තෙන් ජේම්ස් එනවා ටෝනිව හොයාගෙන එයාගේ ගෙදරටම. ටෝනි මේ වෙලාවේ ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ. එයා හොයනවා අයිවන්ගේ තාත්තා කවුද කියලා. අයිවන්ගේ තාත්තා සෝවියට් වල භෞතික විද්‍යාඥයෙක්. එයා 1960 දී ඇමරිකාවේ වුණ විනාශයකට දායකත්වයේ දුන්න පුද්ගලයෙක්. අයිවන් කියන්නේ ඒ වගේම සුපිරි මොලයක් තියෙන එක්කෙනෙක්. එයත් රසායනික අවි බෙදා හරින වැඩකට වැරදිකාරයා වෙලා පාකිස්තානයේ අවුරුදු 15ක් ඉර කරලා ඉඳලා. එතනින් එහාට එයාගේ කිසිම වාර්තාවක් නැහැ. ඒත් එක්කම ජේම්ස් මේ කාමරය ඇතුළට එනවා. එයා ඇවිල්ලා කියන්නේ ඔයා අවුරුදු 10කින්වත් හොයාගන්නේ නැහැ කියපු තාක්ෂණේ දැන් කෙනෙක් හොයාගෙන තියෙනවා. ඒක නිසා රජය හදන්නේ මේ ඇඳුම් ටික එයාලා ළඟට ගන්න කියලා. හැබැයි ටෝනිට ඒ වහනවා තියා හිටගෙන ඉන්නවත් පණ නැහැ. මොකද එයාගේ ආක් රියැක්ට් එක ආයෙමත් සවුත්තු වෙලා. ජේම්ස් ඊට පස්සේ ආව මේසේ ළඟට අරන් ගිහිල්ලා එයාට ඕන කෑල්ල හයි කරලා දෙනවා. ඊළඟට අපි යන්නේ නිව්යෝක් වල තියෙන හැමර්ගේ පරීක්ෂණාගාරයට. ඒක ඇතුලේ තියෙනවා එයා හදපු රොබෝ ඇඳුම් හෙන්න ගොඩක්. අයිවන් ඊට පස්සේ මෙතන තිබ්බ කම්පියුටර් එකකින් බලලා කියනවා ඇඳුම් වලට දාලා තියෙන සිස්ටම් එක නම් මෙලෝ රහක් නෑ කියලා. ඒ විතරක් නෙමෙයි එයා මෙතන තිබ්බ රොබෝ ඇඳුම් වල කෑලි ටිකකුත් ගලවලා දානවා. අයිවන් ඊට පස්සේ හැමර්ට කියනවා මම මේ ටික ඔයාට හරි විදියට හදලා දෙන්නම් කියලා. මේ වෙනකොට ටෝනිගේ පපුව හොඳටම අවුල් ගිහිල්ලා. දැන් කොල්ලට පාටි එකකටත් යන්න තියෙනවා. ඒ කොල්ලගෙම උපන්දින පාටියට. නටාෂා මේ වෙලාවේ ඇවිල්ලා කොල්ලට පොඩි මේකප් එකකුත් දාලා දෙනවා. සමහර විට මේකයාගේ අන්තිම උපන්දින පාටි එක වෙයි කියලා හිතාගෙන අයන් මෑන් ඇඳුමත් ඇඳගෙන ටෝනි පාටි එකට ගිහිල්ලා ලොකු පිස්සුවක් නටනවා. ජේම්ස්ුත් මේ පාටි එකට ඇවිල්ලා හැබැයි යාට ඉහළින් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. අයන් මෑන් ඇඳුම අරගෙන එන්න කියලා. හැබැයි එයා ඒක ගොඩක් අමාරුවේ මග ඇර ඉන්නවා. ජේම්ස් ඇතුළට ගිහිල්ලා බලනකොට ටෝනි අයන් මෑන් ඇඳුමත් ඇඳගෙන හොඳටම පිස්සු කෙලිනවා. පෙපර් මේ වෙලාවේ මේ තත්ත්වය පාලනය කරලා පාටි එක ඉවර කරන්න හදනවා. හැබැයි ටෝනි ඒකට කැමති වෙන්නේ නැහැ. ජේම්ස්ට මේකට මල පැනලා එයා විද්‍යාගාරයට ගිහිල්ලා අනිත් ඇඳුම ඇඳගෙන ආයෙමත් උඩට එනවා. එයා ආපු ගමන් පාටි එකත් එහෙම්මම ඉවර වුණා. ඒ ඇස්සේ මේ ඩබල ගහ ගන්නත් පටන් ගත්තා. නිකන් නෙමෙයි ටෝනිගේ ගෙදරත් සම්පූර්ණයෙන්ම විනාශ කරගෙන. ටෝනි ඊට පස්සේ ජේම්ස්ට හොඳටම ගහලා මෙතන බලන් හිටිය මිනිස්සු ටිකත් කෑ ගහලා එලවලා දානවා. හැබැයි ජේම්ස්ුත් වැඩේ අත්තරියේ නෑ. එයා ටෝනිට බිත්තියකින් ගහනවා උඳුන ඇතුළට වැටෙන්නම. ඊට පස්සේ දෙන්නම එකවර එයාලගේ අත් උස්සලා දෙන්නට පහර දෙනවා. ඒ දෙක එකට වැදිලා ලොකු බලයකුත් එක්ක දෙන්නම පැත්තකට විසික් වෙලා යනවා. ජේම්ස් මේ වෙලාවේ ටෝනිගේ අනිත් ඇඳුමත් අරගෙන මෙතනින් යන්න ගියා. එයා ඒකත් අරගෙන කෙලින්ම යන්නේ ගුවන් හමුදාවට. හමුදාවේ අයත් පුදුම වෙනවා මේ ඇඳුම දැකලා. ටෝනි නම් මේ වෙනකොට තඩි ඩෝනට් එකක් උඩට වෙලා ඩෝනට් එකක් කනවා. මේ වෙලාවෙම මෙතෙන්ට එනවා නෙඩ් ෆියුරි. එයා ටෝනිව ඇතුළට එක්කන් ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න පටන් ගත්තා. මෙයාලා මෙහෙම කතා කර කර ඉන්නකොට මෙතෙන්ට එනවා තවත් කෙල්ලෙක්. එයා වෙන කවුරුත් නෙමේ නටාෂා. එයා වැඩ කරන්නේ ෆියුරිට. ඒ කියන්නේ ෂීල්ඩ් එකට. මේ වෙලාවේ නටාෂා ටෝනිට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒකෙන් එයාගේ කළු පාට වුණ නහර ටික නැති වෙලා ගියා. හැබැයි ඒක తాවකාලික විසඳුමක් විතරයිලු. ටෝනි නම් කියන්නේ එයාගේ මේ ප්‍රශ්නෙට එයා හැම දෙයක්ම try කරා. හැබැයි එක දෙයක්වත් හරි ගියේ නැහැ කියලා. හැබැයි ෆියුරි නම් කිව්වේ ඔයා තාම හරියට කිසිම දෙයක් try කරලා නැහැ කියලා. ඒ සීන් එකෙන් පස්සේ අපි ආයෙත් යන්නේ හැමර්ගේ විද්‍යාගාරෙට. අයිවන් මේ වෙනකොට රොබෝ ඇඳුමේ ඔළුව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා. හැමර් එක ගලවන් ඇවිල්ලා අහනවා මේක කොහොමද කෙනෙක්ගේ ඔළුවට දාගන්නේ කියලා. අයිවන් මේ හදලා තියෙන්නේ කාටවත් අඳින්න පුළුවන් ඇඳුමක් නෙමෙයි. ඒක තනිකරම රොබෝ කෙනෙක්. හැබැයි හැමර් නම් මේ රොබෝ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද එයාට ඕන අයන් මෑන් වගේ ඇඳුමක්. ජේම්ස් මේ වෙලාවේ එයා අරන් ආපු ඇඳුම හමුදාවේ ලෝකෙක්ට පෙන්නනවා. එයා කියන්නේ හැමර්ව එක්කන් ඇවිල්ලා මේ ඇඳුම පොඩ්ඩක් වැඩි දියුණු කරලා ගන්න කියලා. ජේම්ස් නම් ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් හමුදාවේ ලෝකෙක් කියන දේ එයා අනිවාර්යයෙන්ම කරන්න ඕන. අනිත් පැත්තෙන් ෆියුරි කියන්නේ ටෝනිගේ තාත්තා ඒ කාලේ ආක් රියැක්ට් එකක් හදන්න ගොඩක් මහන්සි වුණාලු. ඒක මේ ටෝනි හදන් ඉන්න එකටත් වඩා බලගතු එකක්ලු. ටෝනි එතකොට අහනවා අයිවන්ගේ තාත්තත් ඒකට සම්බන්ධ වුණාද කියලා. එයා ඒක හොරකම් කරලා විකුණන්න උත්සාහ කළා. ඒකයි පොරව රටින් පිටුවහල් කරලා තියෙන්නේ. ෆියුරි ඊට පස්සේ ටෝනිගේ තාත්තට අයිති පෙට්ටියකුත් ටෝනිට දීලා මෙතනින් යන්න ගියා. අනිත් පැත්තෙන් ජේම්ස් කරන්නේ අයන් මෑන් ඇඳුම හැමර්ට බාර දෙන්න කලින් ඒකේ තිබ්බ ආක් රියැක්ට් එක ගලවලා අයින් කරන එක. හැමර් ඊට පස්සේ ඇවිල්ලා මේ ඇඳුමට හයි කරන්න පුළුවන් ආයුධ ටිකක් පෙන්නනවා. ඒවත් සුපිරිම සුපිරි ආයුධ. තව එයා පෑනක් වගේ පොඩි මිසයිලයක් කට්ටියට පෙන්නනවා. ඒකෙන්
පුළුවන්ලු බංකරයක් වුණත් බිමට සමතලා කරලා දාන්න. හැමර් ඒ ටික පෙන්නලා ජේම්ස්ගෙන් අහනවා මොන ආයුධයද මේකට හයි කරන්න ඕන කියලා. ජේම්ස් නම් කිව්වේ මේ ඔක්කොම ආයුධ ටික ඇඳුමට හයි කරලා දාන්න කියලා. ටෝනි මේ වෙලාවේ එයාට හම්බුණ පෙට්ටිය ඇරලා ඒකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලනවා. ටෝනිට ඒක ඇතුලේ තිබිලා හම්බුණ ටේප් වටි වගේක් ප්ලේ කරලා බලනවා. ඒ වගේ තියෙන්නේ ටෝනිගේ තාත්තා කරපු වීඩියෝ වගේක්. ඒ එක වීඩියෝ එක තියෙනවා තාත්තා ටෝනි වෙනුවෙන් කරපු වීඩියෝ එකකුත්. එයා ඒකේ කියන්නේ මේ නගරේ නිර්මාණය කරේ ඔයා වෙනුවෙන්. කවදාරි දවසක ඔයා මේක තේරුම් ගනී කියලා. පේන විදියට ඒ වචන ටික ඇතුලේ නම් গুপ্ত අදහසක් තියෙනවා වගේ. මේක ඇහුව ටෝනි එයාගේ සුපිරි කාර් එකේ නැගලා පෙපර්ට චෙරි වගේකුත් අරගෙන ඉක්මනටම කම්පැනි එකට ගියා. හැබැයි පෙපර් නම් එයාත් එක්ක යාළු වෙන්නේ නැහැ. එදා නටපු පිස්සුව හින්දා. ටෝනි ඊට පස්සේ තාත්තගේ නගරේ ළඟට ගිහිල්ලා බලනවා ඒකේ මොකක් හරි දෙයක් හැංගිලා තියෙනවද කියලා. ටෝනිට මේක දිහා බලපුවාම තේරුණා මේ නගරේ සැලැස්මේ මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා කියලා. ටෝනි ඊට පස්සේ ඒක කෑලි කෑලි වලට ගලවලා වාහනේ දාගෙන ගෙදරට අරගෙන ගියා. ඊට පස්සේ ඩ්‍රයිවර්ස්ගේ උදව්වෙන් ඒක ස්කෑන් කරලා ආකෘතිය වෙනම අරගත්තා. අරගෙන ඒකේ තිබ්බ අනවශ්‍ය දේවල් ටික අයින් කරලා දැම්මා. ටෝනිට එකෙන් හොයාගන්න පුළුවන් වුණා ලෝකේ තියෙන බලවත්ම මූලද්‍රව්‍යයක්. හැබැයි ඩ්‍රයිවර්ස් නම් කිව්වේ අවාසනාවකට ඒක අපිට නිපදවන්න බෑ කියලා. හැබැයි ඉතින් ටෝනි ගැන දන්නවනේ එයා කොහොමත් කරන්නේ බෑ කියන වැඩමනේ. ටෝනි ඊට පස්සේ එයාගේ විද්‍යාගාරේ කඩලා එක එක දේවල් හයි කරලා මූලද්‍රව්‍ය හදන්න පුළුවන් විදියට විද්‍යාගාරේ හදාගත්තා. ටෝනිට ටික වෙලාවක් යනකොට පුළුවන් වුණා විද්‍යාගාරෙත් විනාශ කරගෙන එයාට ඕන විදිහේ බල්ලගතු ආක්‍රියක් එකක් හදාගන්න. ඒක කලින් එකට වඩා ගොඩක්ම වෙනස් විදිහේ එකක්. මේ වෙලාවේ හැමර් අයිවන් ළඟට ගිහිල්ලා එයා අයිවන්ට දුන්න හැම දෙයක්ම ආපහු ගන්නවා. මොකද එයා හොඳටම තරහින් ඉන්නේ. එයාට ඕන විදිහට වැඩේ උනේ නැති හින්දා. එයා අයිවන්ව කාමරයක් ඇතුලේ හිර කරලා ආරක්ෂකව දෙන්නෙකුත් තියලා මෙතනින් යන්න යනවා. ටෝනිට මේ වෙලාවේ කෝල් එකක් එනවා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි අයිවන්ගේ. එයා ආරක්ෂකව දෙන්නවත් ඉවරයක් කරලා දාලා. ටෝනි ඊට පස්සේ try කරනවා එයා කොහේ ඉඳන්ද කතා කරන්න කියලා හොයාගන්න. හැබැයි එයාට ඒක හොයාගන්න බැරි වුණා. ඒත් කොල්ලා දැනගත්තා මේක හැමර්ගේ වැඩක් කියලා. ටෝනි ඊට පස්සේ කිසිම පරීක්ෂාවක් කරන්නේ නැතුව ආක්‍රියක් එක යාගේ පපුවට හයි කරගත්තා. ඒකෙන් හරියට පොල් රහකුත් එනවලු. අනිත් පැත්තෙන් පෙපර් නටාෂත් එක්ක එක්ස්පෝ එකට ගිහිල්ලා. මොකද අද හැමර්ගේ නව නිපැයුම ඉදිරිපත් කරන්නලු යන්නේ. ටික වෙලාවක් යනකොට හැමර් පිස්සෙක් වගේ නට ඇවිල්ලා ලස්සන කතාවක් එහෙම කරලා එයාගේ නව නිපැයුම ඉදිරිපත් කරා. පොර අයිවන්ට බැනලා ආවට ඉදිරිපත් කරන්නෙත් එයා හදපු රොබෝලා ටිකම තමයි. එයා ඒ ටික හදලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවේ විදිහට. ඒ වගේම එයා ටෝනිගේ ඇඳුම වැඩි දියුණු කරලා එයාගේ ඇඳුමක් වගේ ඉදිරිපත් කරනවා. ඒක ඇතුලේ ජේම්ස්ුත් ඉන්නවා. ඒ ඇඳුම දැන් හරියට යුද්ධ ටැංකියක් වගේ. මේ හැම රොබෝ කෙනෙක්ටම අන දෙන්න පුළුවන් ජේම්ස්ට. මේ වෙලාවෙම ටෝනිත් මෙතෙන්ට එනවා. එයාගේ ඇඳුමත් දැන් චුට්ටක් විතර වෙනස් වෙලා. එයා ඇවිල්ලා ජේම්ස්ට කියනවා මෙතන මොකක් හරි අවුලක් වෙනවා කියලා. එයා ඊට පස්සේ හැමර් ළඟට ගිහිල්ලා අහනවා අයිවන් කොහෙද ඉන්නේ කියලා. හැබැයි හැමර් නම් මෙලෝ දෙයක් දන්නේ නැහැ වගේ මෙතන රඟපානවා. ටිකක් වෙලා යනකොට අයිවන් හැමර්ගේ කම්පැනි එකේ ඉඳන් රොබෝලව පාලනය කරන්න පටන් ගත්තා. රොබෝලව විතරක් නෙමෙයි ජේම්ස්වත්. එයාගේ ඉලක්කය හැටියට දීලා තියෙන්නේ ටෝනිව. කොල්ලා ඉක්මනටම යාලව වෙන තැනකට අරන් යන්න පටන් ගත්තා. මෙතන සාමාන්‍ය ජනතාව ඉන්නේ හින්දා. එයාගේ පස්සෙන් ජේම්ස්ුයි රොබෝලා ටික්කුයි පන්නන්න පටන් ගත්තා. අනිත් රොබෝලා මෙතන හිටිය මිනිස්සුන්ට පහර දෙන්න පටන් ගත්තා. පෙබරුත් මේ වෙලාවේ සිස්ටම් එක තියෙන තැනට යනවා. හැබැයි හැමර් එයාට ළඟටවත් යන්න දෙන්නේ නැහැ. නටාෂා මේ වෙලාවේ කරන්නේ පොරට දෙකක් දීලා අයිවන් කොහෙද ඉන්නේ කියලා අහගන්න එක. ඊට පස්සේ එයා හැපිවත් අල්ලගෙන ඒ පැත්තට යන්න පටන් ගත්තා. ටෝනි එයාසේ රොබෝලගෙන් බේරෙන්න හෙන්න ගේමක් දෙනවා. රොබෝලත් ඉතින් නගරේ තියෙන හැම දෙයක්ම වගේ විනාශ කරලා දානවා. අනිත් පැත්තෙන් නටාෂාට පුළුවන් වුණා හැපිත් එක්ක හැමර්ගේ විද්‍යාගාරයට රිංග ගන්න. එයාලා ඇතුළට ගිය ගමන් අයිවනුත් දැනගන්නවා කවුරු හරි ගොඩනැගිල්ලට ඇතුල් වුණා කියලා. දෙන්න ගොඩනැගිල්ල ඇතුළට ගියාට ඒක ඇතුලේ ආරක්ෂකයෝ හෙන්න ගොඩයි. හැපි ඒක ආරක්ෂකයෙක්ට ගහනකොට නටාෂා අනිත් ඔක්කොටම කිසි ගේමක් නැතුව ගහලා ඇතුළට ගියා. හැපි හෙන අමාරුවෙන් ඒ පොරව බිම දාලා වීරයා වගේ බලනකොට අනිත් ආරක්ෂකයෝ ඔක්කොම ටික බිම. එක්කෙනෙක් එල්ලලත් එක්ක. ටෝනිට මේ වෙලාවේ පුළුවන් වුණා නගරේ තිබ්බ ලෝක ගෝලයක් ඇතුළට ගිහිල්ලා රොබෝලා ටික දෙනෙක්ව විනාශ කරලා දාන්න. අනිත් දෙන්න අයිවන් ඉන්න කාමරේ හොයාගෙන ඒක ඇතුළට ගියාට පොර ඊට කලින් එතනින් පැනලා ගිහිල්ලා. ටෝනි අනිත් පැත්තෙන් ජේම්ස් අල්ලගෙන නගරේ තිබ්බ උද්‍යානයක් ඇතුළට වැටෙනවා. ටෝනි එයයි හොඳටම ගහගන්න අතරේ නටාෂාට පුළුවන් වුණා ජේම්ස්ගේ ඇඳුම ආයෙමත් හරි ගස්සවන්න. හැබැයි එයාට අනිත් රොබෝලව නවත්ත ගන්න විදිහක් නැල්ලු. දැන් ඒ කට්ටිය මේ ඩබලේ ඉන්න තැනට එන්න ගමන් ඉන්නේ. ටෝනි යාගේ යාළුවවත් නැගිට්ටගෙන සටනට ලෑස්ති වුණා. ටික වෙලාවක් යනකොට මෙයාලගේ වටේටම රොබෝලා පිරෙන්න පටන් ගත්තා. අපේ දෙන්නත් වැඩේ අතෑරියේ නෑ. රොබෝලාට කුඩු වෙන්නම ගහන්න පටන් ගත්තා. ජේම්ස්ගේ වෙනස් කරපු අයන් මෑන් ඇඳුමත් සුපිරිම සුපිරි. හැබැයි ඉතින් ටිකක් වෙලා යනකොට වැඩේ පොඩ්ඩක් අමාරු වීගෙන ආවා. මොකද ඉතින් මෙතන රොබෝලා හෙන්න ගොඩයිනේ. ටෝනි කරන්නේ ජේම්ස්ට
පාත් වෙන්න කියලා එයාගේ අත් දෙකේ තිබ්බ ලේසරකින් රොබෝලව ඔක්කොලාම දෙකට කපලා දාන එක. හැබැයි ටෝනිට ඒක පාවිච්චි කරන්න පුළුවන් එක පාරක් විතරයිලු. අනිත් පැත්තෙන් හැමර්ව පොලිසියෙන් ඇවිල්ලා අරගෙන යනවා. දැන් ප්‍රශ්නයක් නැති හින්දා පෙපරුත් ඒත් එක්කම එළියට බැස්සා ගෙදරට යන්න. ඒත් කරදර ඉවරයි කියලා හිතුවට තාම ඉවර වෙලා නැහැ. තවත් එක රොබෝ කෙනෙක් මේ ඩබල් ඉන්න පැත්තට එනවා. ඒ රොබෝ කෙනෙක් නෙමේ රොබෝ ඇඳුමක් හදාගත්ත අයිවන්. තව පොරගේ කස දෙකත් එහෙම්මම තියෙනවා. ජේම්ස් එයා ගැන බලා ගන්නම් කියලා හැමර් පම්පෝරි ගහපු චූටි මිසයිලේ ඒ පැත්තට යවනවා. හැබැයි ඒක අයිවන්ගේ ඇඟේ වැදිලා එහෙම්මම බිම. හරියට පුස් කාපු රතිඤ්ඤයක් වගේ. ටෝනි ළඟ තියෙන ආයුධ වලටත් ඒ ඇඳුම විනාශ කරන්න අමාරුයි. පොර ඊට පස්සේ මේ දෙන්නට සැරටම ගහන්න පටන් ගත්තා. අන්තිමේට ඒ ඩයල් එක එයාගේ කසේ පාවිච්චි කරලා දෙන්නගේ බෙල්ලෙන්ම අල්ලගත්තා. ටෝනිට මේ වෙලාවේ සුපිරි අයිඩියා එකක් එනවා. එයා ජේම්ස්ට කියනවා අත උස්සලා එයාගේ පැත්තට පහර දෙන්න හරියට ගෙදෙද්දි කරා වගේ. ජේම්ස්ුත් ඒක අහලා ටෝනිගේ පැත්තට පහර දෙනවා. ටෝනිත් ඒ වැඩේම කරනවා. දෙන්නගේ බලය මැදින් හැප්පිලා ලොකු පිපිරීමක් වුණා. ඒ වැඩෙන් නම් අයිවන්ගේ ඇඳුම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. හැබැයි යාළගේ කරදරේ තාමත් ඉවර වෙලා නැහැ. අයිවන් මේ හැම රොබෝ කෙනෙක්ගෙම බෝම්බයක් හයි කරලා. දැන් එයා ඒව ටික පුපුරවන්න හදන්නේ. මේක දැක්ක ටෝනි කෙලින්ම යන්නේ පෙපර් ළඟට. මොකද එයා ඉන්න තැන විනාශ වුණ රොබෝලා ඉන්න හින්දා. එතන ඉන්න රොබෝ පුපුරන්න හදනකොටම ටෝනි ඇවිල්ලා පෙපර්ව එකපාරටම උඩට අරගෙන ගියා. නගරේ පුරාම මල් වෙඩි දැම්මා වගේ. ටෝනි පෙපර්ව ගොඩ නැගිල්ලක් උඩට අරගෙන ගියා. පෙපර් බැස්ස ගමන් කිව්වේ එයාට නම් මේක තව දුරටත් කරන්න බෑ. එයා මේ කම්පැනි එකෙන් අයින් වෙනවා කියලා. හැබැයි ඉතින් ටික වෙලාවක් මෙහෙම රණ්ඩු කර කර ඉඳලා දෙන්න ආයෙමත් යාළු වුණා. මේ වුණ සීන් ඔක්කොම ජේම්ස්ුත් වහලේ උඩට වෙලා බලන් ඉඳලා. මේ දේවල් වලට පස්සේ ටෝනිව ෆියුරි එයාගේ කාර්යාලයට ගෙන්නනවා. ටෝනි පහුගිය ටිකේ කරපු පිස්සු වැඩ හින්දා අයන් මෑන්ව ඇවෙන්ජර්ස් වැඩසටහනට සම්බන්ධ කරගන්න නැතුව ඉන්නයි හදන්නේ. හැබැයි යාව විශේෂඥයෙක් හැටියට ඇවෙන්ජර්ස් කණ්ඩායමට බඳව ගන්න කැමතියිලු. ටෝනි ඊට පස්සේ ඒකත් එපා කියලා මෙතනින් යන්න හදනවා. හැබැයි ටෝනි යන්න කලින් ෆියුරිගෙන් උදව්වක් ඉල්ලනවා. ඒක තමයි එයාට ඇමරිකානු රජයෙන් පදක්කමක් දෙනවලු. ඒකට එයා කියන කෙනාව එවන්න කියලා. එයා තමයි ටෝනිට දිගින් දිගටම මඩ ගහපු කවුන්සිලේ විනිසුරුවරයා. පොරටත් ඉතින් ලැජ්ජාව පැත්තකින් තියලා ටෝනිට පදක්කම පළඳවන්න වුණා. එතනින් අයන් මෑන් දෙවෙනි කතාව ඉවර වෙනවා. එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු. ඔගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.